මම උපනිසිතමින්ද වික්‍රමරත්න කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ 2025 ජීව විද්‍යා අංශයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් 3 වෙනි ස්ථානය සහ දිවයිනේ 6 වෙනි ස්ථානය ලබා ගන්න පුළුවන් වුණා. සර්ගේ තියරි ක්ලාස් එකටයි පේපර් ක්ලාස් එකටයි මුලදැනම සහභාගී වුණා. මගේ අයියත් නිලන්ත සර්ගේ ක්ලාස් ඇවිල්ලා ලංකාවේ 17 වෙනි ස්ථානය ගත්ත හින්දා මටත් විශ්වාසයෙන් නිලන්ත සර්ගේ ක්ලාස් එන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් නිලන්ත සර්ගේ පේපර් ක්ලාස් එකේ මට හැමදාම එකක් තිබුණා. හැබැයි ඒක සමහර දවස්වලට 80 ගණන් 70 ගණන් තිබුණා. 50 ගණන් ආපු වෙලාවලුත් තිබුණා. මම තියරි ක්ලාස් එකට මුල ඉඳලා සහභාගී වෙන්නේ ඔන්ලයින් විදිහට. පේපර් ක්ලාස් එකට හැමදාම ෆිසිකල් ආවිලා පේපර් එක ලිව්වා. පේපර් එක ගොඩක් දිගයි, අමාරුයි. කවදාවත් ඒක ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ මේ දින වෙලාව ඇතුළතදී. හැම සතියකම ඊට වඩා දෙයක් කරන්න ඉතුරු වෙලා තිබ්බා. කවදාවත් තමන්ගේ උපරිමය කරලා ආවේ කියලා හැකියාවක් කලාතුරකින් හම්බුනේ. එයාගේ අමාරු පේපර්ස් ලියලා ලැබිච්ච ඒ ප්‍රැක්ටිස් එකත් එක්ක ඒ ලෙවල් පේපර් එකත් ලොකු අමාරුවක් නැතුව ලියා ගන්න පුළුවන් වුණා. වෙලාවට ඉවර කරගන්න පුළුවන් වුණා. සර් හැමදාම අපිට ක්ලාස් එකේදී කිව්වා අඩුම පැය 6ක් 7ක් නිදා ගන්න කියලා. සමහර දවස්වල මාත් පැය 4ක් විතර නිදාගෙන බලලා තියෙනවා. මම නිදා ගන්නවා වැඩිද 6ක් නිදා ගන්න ඕනේද කියලා හිතලා තියෙනවා. ඒ වුණාට එක්ස්පීරියන්ස් එකකින්ම තේරෙනවා සර් කියන එක හරි කියලා. එතකොට හැම විෂයක හැම පේපර් එකක්ම බලලා ආපහු හම්බුනාන් පස්සේ එකම පේපර් එකක්වත් හැම ගානක්ම හැම කොටසක්ම හරියටම තේරෙලා අයිදාසය කරන්න පුළුවන් කියලා තේරෙනකන් මම ඒක අයින් කළේ නැහැ. ළඟ තියාගෙන ඩිස්කෂන් එක බලලා කාගෙන් හරි අහගෙන හරි ඒක හරියටම පුළුවන් වෙනකම් පේපර් එක ළඟින් තියාගත්තා. ඉතින් ඉස්සරහට විභාග කරන්නේ නංගිලා මල හැමෝටම හොඳට ලෑස්තිලා හොඳ ප්‍රතිඵලයක් ගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.